හෙලෝ වෙල්කම් කියලා පිළිගන්න අපේ අලුත් වීඩියෝ එකට මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද කැමරා ට්‍රැකින් යූස් කරලා අපි මේ ටෙක්ස්ට් එකක් අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් කලින් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ඔයාලා ඒකේ දැක්ක අපි මෝෂන් ට්‍රැකින් පාවිච්චි කරලා හදාගත්ත පොඩි ග්‍රැෆික් එලිමන්ට් ඇනිමේෂන් එක. ඉතින් මේකත් ඒ වගේම ඉන්ට්‍රෙස්ටිං. ඉතින් අපි යමු වීඩියෝ එකට. ආෆ්ටර් ඉෆෙක්ට් එක ඇතුළට ආවට පස්සේ ඔයාලට මේ පුරුදු ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මම යනවා අපේ ප්‍රොජෙක්ට් පැනල් එකට ගිහිල්ලා අපේ වීඩියෝ එක ඉම්පෝර්ට් කරගමු. ඊට පස්සේ අපි ඒකෙන් කම්පෝසිෂන් එක හදාගමු. මම ඉතින් ට්‍රැක් කරන් ගිහලා කම්පෝසිෂන් බටන් එක උඩ මෙහෙම අතාරනවා. ඊට පස්සේ අපේ ටයිම්ලයින් එකේ කම්පෝසිෂන් එකක් හැදිලා තියෙනවා. ඉතින් දැන් අපි මේකට කැමරා ට්‍රැකින් එක ඇඩ් කරගමු. අපි ගිය සතියේ කතා කරා අර මෝෂන් ට්‍රැක් එක ඇඩ් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට තියෙන්නේ ඔයාලගේ වින්ඩෝ වල තියෙන අපේ ට්‍රැකර් පැනල් එක එනේබල් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ ඔයාලගේ ට්‍රැකින් පැනල් එක enable වෙලා තියෙනවා. දැන් ඔයාලා ටයිම්ලයින් එක ගිහලා මෙන්න මේ විදිහට වීඩියෝ එකේ ලේයර් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට තියෙන්නේ අපි ගිය සතියේ කතා කරේ ට්‍රැක් මෝෂන්, අද කතා කරන්නේ ට්‍රැක් කැමරා. ඉතින් ට්‍රැක් කැමරා කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වම් පැත්තේ මේ 3D කැමරා ට්‍රැකර් කියන එකකින් ඉනිෂියලයිස් වෙනවා ඔයාලගේ වීඩියෝ එක. මේකට පොඩි වෙලාවක් යනවා ඔයාලගේ වීඩියෝ එක දිග අනුව ඔයාලා මෙතනින් තෝරගන්න වීඩියෝ එකත් එක්ක ඔයාලා බලන්න ඕනේ ඔයාලා කොච්චර දිග වීඩියෝ එකක්ද තෝරගන්නේ කියලා. ඉතින් මේක චුට්ටක් වෙලා යනවා ඇනලයිස් වෙන්න. මේ තියෙන සෙටින්ස් මුකුත් මාරු කරන්න නැතුව මේ විදිහට තියන්න. එතකොට මේක ඇනලයිස් වෙනවා. ඔයාලට මේකේ සෙටින්ස් ගැන කිව්වොත් මේක ඇඩ්වාන්ස් කොටසට ගියාම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඩීටේල් ඇනලයිස් කියලා. මෙන්න මේකේ ටික් එක ඔයාලා දාන්න ඕන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අර හරි කියන්නේ මොකක් හරි වීඩියෝ එකක තියෙන ඩීටේල් ටික අර හරියටම ට්‍රැක් වෙන්න ඕන. අපි හිතමු සාමාන්‍යයෙන් ලෝ ක්වොලිටි ක්වොලිටි ටිකක් අඩු වීඩියෝ එකක් ඔයා මේ කැමරා ට්‍රැක් කරගන්න හදනවා නම් ඔයාම ඩීටේල් ඇනලයිස් කියන එක ටික් එක දෙන්න. එහෙම වුණාම වෙන්නේ ඔයාලගේ අර තියෙන වීඩියෝ එකේ ෆුටේජ් එක අපි අර මේකේ කැමරා ට්‍රැක් එකකින් ගානට ෆ්‍රේම් බයි ෆ්‍රේම් අර හරියටම ට්‍රැක් වෙගෙන යනවා. මේක අර අත්‍යවශ්‍ය නම් විතරක් දෙන්න. මොකද මේක දුන්නාම ඔයාලගේ කම්පියුටර් එක ටිකක් හීට් වෙන ගන්නවා. මොකද ඒ වගේම මේකට යන වෙලාව වැඩි වෙනවා. ඉතින් පොඩි වෙලාවක් ඉන්නෝනේ අපි බලමු මේක මම දැන් අප්ලෝඩ් කරලා තියෙන 4K එකක්. ඉතින් ඒක නිසා මේක ක්වොලිටි හොඳ නිසා මම මේකේ ටික් එක දෙන්න යන්නේ නැහැ දැනට. ඒ වගේම ඔයාලා මේ ෆික්ස් ඇන්ගල් ඔෆ් view කියන එකේදී වේරියබල් zoom කියන එක දෙන්න ඕන. ඔයාලගේ මොකක් හරි කැමරා zoom එකක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ස්ටොක් ෆුටේජස් වල එහෙම නැහැ. දැන් ඔයාලගේ කස්ටම් වීඩියෝ කරද්දි සමහරලාට කැමරාවල zoom එහෙම සෙට් වෙනවා. ඒතර ඒ වෙලාවට අර ගොඩක් අර ට්‍රැකර් පොයින්ට්ස් එහෙම පේන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ වේරියබල් zoom කියන එක තමයි දෙන්න ඕනේ. මම දැනට ඒක දෙන්න යන්නේ නැහැ. මම මේක මෙහෙම තියලා අපි බලමු පොඩි වෙලාවක් මේක ෆ්‍රේම්ස් 472ක් තියෙනවා. ඉතින් දැනට මේ විදිහට යනවා 299 300 ඒ විදිහට යනවා. අපි බලමු පොඩි වෙලාවක් තියලා. ඉතින් මේ විදිහට ෆ්‍රේම් ටික ඇනලයිස් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් යනවා ස්ලෝවින් කැමරා කියලා. මේකට ගොඩක් වෙලා යන්නේ නැහැ. ඔය දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම වීඩියෝ එකේ ට්‍රැකින් පොයින්ට් අපි ඇඩ් වෙලා තියෙනවා. ඒකට ප්ලේ හෙඩ් එකට මුලට ගිහිල්ලා හරි මෙන්න ඔයාලා මේ ලේයර් එක සිලෙක්ට් කරලා 3D කැමරා කියන එක සෙට් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කලර්ෆුල් ඩොට් වගේක් ඇඩ් වෙලා තියෙනවා මේ වීඩියෝ එකේ තැන් වලට. එතකොට අපිට මේ තැන් වල තියෙන ඩොට් ටික සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඒක තැනකින් ඔයාලට අවශ්‍ය කරන දේ එතනට දාන්න පුළුවන්. ඒකට කරන්න තියෙන මුලින්ම solid layer එකක් ඇඩ් කරගන්න එක මම කියලා දෙන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ tracker points උත් move වෙනවා අපේ වීඩියෝ එකත් එක්කම. අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මේක ඔයාලට කැමති තැනක මං හිතුවා මේ හරිය කියලා මේ හරිය මේ විදිහට mouse එකෙන් අපිට කැමති points ටිකක් මෙහෙම cover වෙන්න drag කරලා මෙන්න මේ විදිහට solid layer එකක් හදා ගන්න ඕනේ. මේක දැනට මේ විදිහේ solid and camera කියන එක හදා ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මෙහෙම පල්ලෙහා composition එකේ tracker panel එකේ solid layer එකක් අපේ ඇඩ් වෙලා තියෙනවා. අපි මේක පොඩ්ඩක් scale අඩු කරගමු මේ විදිහට වගේ. දැන් ඔයාලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට වීඩියෝ එක එක්කම අරකට අපි ඇඩ් කරගත්තට solid layer එකත් මෙහෙම මේ විදිහට අයින් වෙනවා. අපි ඒක පොඩ්ඩක් ගානකට හදාගමු. සාමාන්‍යයෙන් මේ විදිහට rotate කරලා ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහකට මේක හදා ගන්න පුළුවන්. මම මේකේ ස්කේල් එක චුට්ටක් අඩු කරනවා. අඩු කරලා මෙන්න පොඩ්ඩක් පොසිෂන් කරගන්නවා මෙතනට වගේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකට අපිට ඕනේ ටෙක්ස්ට් එක දාගන්න. ටෙක්ස්ට් එක දාගන්න ඔයාලට කරන්න තියෙන මුලින්ම ප්‍රී කම්පෝස් කරන්න ඕනේ මෙන්න මේ ලේයර් එක. ඒකට ඔයාලා මේ ලේයර් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ හරි ප්‍රී කම්පෝස් කියලා. මෙන්න ප්‍රී කම්පෝස් කරන්න යනකොට මෙන්න මෙතන ටිකක් වැදගත් දෙයක් මෙන්න leave all attribute කියන එකට ටික් එක දීලා තමයි ඔයා දෙන්න ඕනේ අනිවාර්යෙන්. මේ පල්ලෙහාකට ටික් එක දෙන්න එපා. එහෙම වුණාම මේ ඔක්කොම ටික වෙන කම්පෝසිෂන් එකක් විදිහට තමයි යන්නේ. ඒක මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. ලොකුවට ඒක දැන් හිතන්න යන්න එපා.
මම මේක ටික් එක දාලා මේ විදිහට ඕකේ කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ solid layer composition එක ඇතුළට ගිහින් තියෙනවා. අපි ඒක දෙපාරක් ක්ලික් කරලා බැලුවොත් මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් අපි දැන් මේකේ මේ solid layer එක මෙහෙම select කරලා delete කරලා දාමු. අපි දැන් මේකට දාමු text එකක්. මේකට දාමු text එකක් hello කියලා දාමු. නෑ welcome කියලා දාමු අපි. වෙල්කම් කියලා මේකට ඔයාලා කැමති ෆොන්ට් එකක් යූස් කරලා ඔයාලා ටෙක්ස්ට් හැඩ කරන විදිහට ඔයාලා හැඩ කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. මම මේක මේ විදිහට පාවිච්චි කළා. මම මේක පොඩ්ඩක් ස්කේල් අප් කරගන්න. ඔයාලා මතක තියාගන්න මේ කම්පොසිෂන් එකේ පිට යන විදිහට හදාගන්න එපා වෙන්නේ මේක. ඔයාලා ඒක දිගට ඕන මේ කම්පොසිෂන් එක රයිට් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේකේ තියෙන settings වෙනස් කරගන්න. ඒ වගේ දිග වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. මේක දැනට මේ වගේ තියලා කවදාත් මේක පිට යන විදිහට මෙන්න මේ විදිහට තියන්න එපා. එහෙම වුණොත් අපේ අර ඔරිජිනල් වීඩියෝ එකේ අර solid layer එකකින් පිට ගිහිල්ලා තමයි තියෙන්නේ. ඔයාලට මයික් කරලා පෙන්නන්න. දැන් මේක මෙහෙම තිබ්බොත් එහෙම ඔයාලට පුළුවන් මේන් කම්පොසිෂන් එකට ගියොත් මෙන්න මේ බලා ගන්න පුළුවන් මෙන්න මේ ඒරියා එකකින් තමයි ඒරියා එක ඇතුලේ තමයි අපේ ටෙක්ස්ට් එක තියෙන්න ඕනේ. ඒක නිසා මම ආපහු ගියාට පස්සේ මම මෙන්න මෙතනට සෙන්ටර් කරගන්න අපේ line tool එකෙන් සෙන්ටර් කරගත්තට පස්සේ මම මේක තව චුට්ටක් ස්කේල් කරගන්න. අපි බලමු මෙන්න මේ ගානට තියාගෙන අපි මේකට පොඩි ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් දාමු. ඒකට ඔයාලට ඉෆෙක්ට් ඇන්ඩ් ප්‍රීසෙට් වලට මම දැනට හදාගත්ත ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් අපිට දීලා තියෙන ප්‍රීසෙට් එකක් අපි දාන්නේ. ඔයාලට කැමති ටෙක්ස්ට් ඇනිමේෂන් එක මේක හදා ගන්න පුළුවන්. මම කලින් වීඩියෝ වල කතා කරා එහෙම බේසික් ටෙක්ස්ට් ඇනිමේෂන් හදන විදිය. ප්‍රීසෙට් වලට ගිහිල්ලා මේකේ ටෙක්ස්ට් වලට ගිහිල්ලා බ්ලර් වලට ගිහිල්ලා අපි බලමු බුලට් බයි ට්‍රේන් කියන එක කියලා බලමු. හරි. අපි දැනට පොඩි ඇනිමේෂන් එකක් ඇඩ් කරගෙන තියෙනවා මේකට. ඊට පස්සේ අපිට පුළුවන් අපෝ මේන් කම්පොසිෂන් එකට ගියාට පස්සේ මෙන්න මෙහෙම තමයි අපේ ටෙක්ස්ට් එක වැටෙන්නේ. ඉතින් අපි මේක ප්ලේ කරලා බලුවට පස්සේ මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකත් අර කන්දේ තියෙන දෙයක් වගේ ගානට සෙට් වෙනවා. ඉතින් මේක ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. මම මේක මෙහෙම සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙනවා ගොඩක් වීඩියෝස් වල මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට කැමති තැනක මෙන්න මේ වීඩියෝ එක මෙන්න මේ වගේ හදාගන්න පුළුවන්. හරිම ලේසි. මේක ලොකුවට දෙයක් නෑ. මේකේ ඔයාලට තව වැදගත් දෙයක් තියෙනවා ට්‍රැකර් පොයින්ට් ගැන කතා කරන්න ගියොත් ඔයාලට මෙන්න වීඩියෝ එකේ 3D කැමරා ට්‍රැකර් කියන මේ පොයින්ට්ස් එහෙම මේවා ටිකක් පොඩි වැඩි ඔයාලට මේක ටිකක් ලොකු කරගන්න ඕන නම් ඔයාලට මේ ට්‍රැකර් පොයින්ට් සයිස් කියන එක මෙන්න මේක ලොකු කරගන්න පුළුවන්. මෙන්න මෙතන ගිහිල්ලා මෙන්න මේකේ ස්කේල් එක වැඩි කරගන්න පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහකට ඔයාලගේ සෙට් වෙන විදිහකට ඔයාලා හදාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේ ඔයාලට ඊට පස්සේ මේක කෙලිම එක්ස්පෝර්ට් කරලා හෝ Adobe ඔයාලා පාවිච්චි කරන වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකකට දාලා සවුන්ඩ් ඩිසයින් කරලා ඔයාලට ලස්සන වීඩියෝයක් හදාගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකේ මම කියලා දෙමු 3D කැමරා කියන සරලව තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ලබන සතියේ. සුබ දවසක්.